හොඳයි guys, අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ networking ගැන. අපි මුලින්ම කතා කරමු මොකක්ද මේ network එකක් කියලා කියන්නේ. මේ network එකක් කියලා කියන්නේ එක පරිගණකයකට වැඩි පරිගණක සංඛ්‍යාවක්. ඒ කියන්නේ පරිගණක ආසන්න අවමය දෙකකට වැඩි එකකට වැඩි අවමය දෙකක්. ඒ කියන්නේ එකකට වැඩි devices අතර පරිගණක එකකට වැඩි හෝ වෙන මේ කියන්නේ පරිගණකයක් සහ වෙනත් device එකක් අතර තොරතුරු හුවමාරු කරගන්නා ක්‍රමවේදයට තමයි අපි මේ networking කියලා කියන්නේ. ඒතර මේ networking ගැන කතා කරනකොට මේ networking තියෙන්නේ ICT field එකේ ICT කියන්නේ information communication technology කියන වචනය ඇතුලේ මේ C කියන කැලේ එහෙම නැත්නම් මේ communication කියන කැලේ ඇතුලේ තමයි මේ networking කියන දේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඒතර අපි මේ networking ගැන කතා කරනකොට අපිට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? ඕනෑම data එකක් transfer කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා දැනට ලෝකේ. මේවට කියන අපි data transformation methods කියලා. මේ methods වලින් පළවෙනියටම අපිට කතා කරන්න තියෙන්නේ wired data translation method එක. ගැන මේ wired data translation method එකට පස්සේ අපිට තව method එකක් ගැන ඉගෙන ගන්න තියෙනවා. ඒක තමයි wireless data translation method එක ගැන. අපි මේ wireless data transfer method එක චුට්ටක් පැත්තකින් තියලා මුලින්ම අපි කතා කරලෙමුකෝ මොකද්ද මේ wireless data translation කියලා කියන්නේ කියලා. මේ wireless data translation method එක කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ගෙවල් දෙකක් ගෙදර devices දෙකක් අතර සාමාන්‍යයෙන් Bluetooth කරලා data share කරගන්නවා. ඊට පස්සේ අපි Wi-Fi වලින් connect වෙලා data share කරගන්නවා. යම්කිසි කිරණයක් මාර්ගයෙන්. එහෙම නැත්නම් යම්කිසි සංඛ්‍යා ධාරාවක් භාවිතයෙන් දත්ත හුවමාරු කරගන්නා ක්‍රමවේදයට තමයි අපි මේ wireless data translation method එක කියලා කියන්නේ. ඒතකොට මේ wireless data translation method එකට උදාහරණ හැටියට අපිට ගන්න පුළුවන් radio data translate radio signal ඊට පස්සේ TV එකට එන signal ඊට පස්සේ Wi-Fi Bluetooth ADSL එන cable වලට මෙන්න මේ වගේ දේවල් අපිට උදාහරණ වලට ගන්න පුළුවන්. wireless data translation methods වලට ඊළඟට අපි කතා කරොත් එහෙම මේ දෙක සිද්ධ වෙන විදිය ගැන තව ටිකක් ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න මේ wired data translation වලට යන්න කලින්. මේ wired data translation කියන්නේ මොකක් හරි කේබල් එකක් මාරගෙන අපි data එකක් transfer කරගන්නවා කියලා හිතමුකෝ. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට මම හිතනවා මේක කම්පියුටර් එකක් ගත්ත හැමෝම මුලින්ම කරමු දෙයි කියලා. ඔයගලන්ගේ ෆෝන් එකේ USB කේබල් එක ගහලා ඔයගලන්ට මතකද කම්පියුටර් එකට අපි data share කරා USB hotspot වලට මම මතක හැටියට Wi-Fi method වලට ගිහිල්ලා අන්න ඒ විදිහට අපි data share කරේ අන්න මේ කියන කැලලට එන්නේ මෙන්න මේ wired data translation method එක හැටියට. ඊළඟට මේවට උදාහරණ දෙන්න පුළුවන් fiber optic cables ඊළඟට RJ45 cables ADSL cables මෙන්න මේ වගේ දේවල් එහෙම නැත්නම් lines subway network subs cables ඊළඟට තව තියෙන ගොඩක් cables වර්ග තියෙන අපි ඒවා ගැන ඉස්සරහට කතා කරමු. ඊළඟට මේ wireless data translation methods වලට මම අර කලින් කිව්ව ටිකම උදාහරණ විදිහට අපිට දෙන්න පුළුවන්. මේ දෙකේ වෙනස තමයි අරක cable එකත් through දත්ත තොරතුරු සංනිවේදනය කරනවා. මේ අනිත් එක මොකක් හරි සංඛ්‍යා ධාරාවක් මගින් data සංනිවේදනය එහෙම නැත්නම් data transmission කරනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන types of internet cables ගැන. මේ types of internet cables ගැන කතා කරනකොට ප්‍රධාන cables වර්ග දෙකක් තියෙනවා. මේකෙන් පළවෙනි cable එක අපිට හඳුන්වන්න පුළුවන් straight cable එක කියලා. දෙවෙනි cable එක අපිට හඳුන්වන්න පුළුවන් crossover cable එක කියලා. මෙතනදී මම mainly කතා කරන්නේ RJ45 cable එක ගැන විතරයි. ඉස්සරහා වීඩියෝ වලදී අපි වෙනම කතා කරමු මොනවාද මේවා කොහොමද මේවා සිද්ධ වෙන්නේ කියලා ගැන. 2025 අලුත් ටෙක්නොලොජි 2026ට එන්න තියෙන new technologies එක්ක ගලපලා අලුත් වීඩියෝ එකක් මම ඉස්සරහා දී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි.
ඊළඟට අපිට කතා කරන්න තියෙන මේ RJ45 කේබල් එකක් කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන. මේ RJ45 කේබල් එකක් කියලා කියන්නේ මේ කේබල් එක ගැන අපි පොඩ්ඩක් කතා කරලා හිටියොත් මේ කේබල් එකට දෙපැත්තක් තියෙනවා. ඇතුලේ කොපර් කේබල් එකක් යන්නේ. ඒ වගේ මේ කොපර් කේබල් එකේ data වලට හානි වෙන්න පුළුවන් නිසා ඒක කවර් කරලා තියෙනවා රබර් කවර් එකකින්. ඊට පස්සේ ඒක ඇතුලේ යන කොපර් කේබල් එකකට ගෑවෙන්නේ නැති වෙන තවත් වයර් එකකින් කවර් කරලා. ඊට මේ කවර් කරලා තියෙන වයර් එක ඇතුලේ තියෙන data ගමන් කරන විදිහ හඳුනා ගන්න ලේසි වෙන්න තියෙනවා වයර් එකට කලර් කෝඩ් එක. මේ කලර් කෝඩ් එක ගත්තොත් එimhe අපිට හඳුන්වන්න පුළුවන් white orange වලින් පටන් අරන් blue වලින් ඉවර වෙන කලර් කෝඩ් එක. එතකොට මේ කලර් කෝඩ් එක අපිට බෙදන්න පුළුවන් කොටස් දෙකකට. මේ කොටස් දෙක බෙදෙන්නේ මේ කලර් කෝඩ් එකේ මේ කේබල් ටයිප් එක අනුව. අපි ඒක ගැන ඉස්සරහට ඊළඟ කැලෙන් කතා කරමු. මෙතනදී මුලින්ම අපි කතා කරන ස්ට්‍රෙන්ත් කේබල් එකේ වෙනස ගැන. මේ ස්ට්‍රෙන්ත් කේබල් එකේ වෙනස තමයි මේ ස්ට්‍රෙන්ත් කේබල් එකට එන්නේ එන කලර් කෝඩ් එක දෙපැත්තටම එකම කලර් කෝඩ් එක තමයි එන්නේ. ඒ කියන්නේ white orange වලින් පටන් අරගෙන brown වලින් ඉවර වෙනවා. white orange වලින් පටන් අරන් brown වලින් ඉවර වෙනවා කියන B කියන කලර් කෝඩ් එක තමයි මෙතනට එන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ crossover කේබල් එක ගැන. මේ crossover කේබල් එක ගත්තොත් නම් මේ කේබල් එකේ වයර් එක දෙපැත්තක් තියෙනවා. මේ දෙපැත්තට සම්බන්ධ වෙන කනෙක්ටර් එකක් තියෙනවා. මේ කනෙක්ටර් එකට සම්බන්ධ කරන මේ තියෙන කනෙක්ටර් එක මෙන්න මේ විදිහ කනෙක්ටර් එක. මේ කනෙක්ටර් එක අපි කඩෙන් ගන්නකොට වයර් එක නැතුව තමයි ඉන්නේ මේ කනෙක්ටර් එක. එතකොට මේ විදිහේ කනෙක්ටර් එකක් ඇතුලේ තියෙනවා. මේ කනෙක්ටර් එකට අපි දෙපැත්තටම මේ කලර් කෝඩ් එක ගලපලා ගානට දාන්න ඕනේ. ඒකට දාලා ක්‍රිම්පින් ටූල් එකකින් ප්‍රෙස් කරන්න ඕනේ. එතකොට මේ crossover කේබල් එකක් හදා ගන්නකොට මේ crossover කේබල් එකෙන් එක පැත්තකට එන්නේ A කියන කලර් කෝඩ් එක, එක පැත්තකට එන්නේ මේ B කියන කලර් කෝඩ් එක. එතකොට මේ කේබල් දෙක පාවිච්චි කරන්නේ මොනවද? මේ ස්ට්‍රෙන්ත් කියන කේබල් එක අපි පාවිච්චි කරනවා device to other devices. එමන් නැත්නම් ඒ කියන්නේ අපේ PC එක through Wi-Fi routers, DSL connections මෙන්න මේ වගේ හැම දෙයකටම access කරන්න අපි පාවිච්චි කරනවා මේ strength කියන කේබල් එක. කියන්නේ වගේ තියෙන එක device එකෙන් වෙන වෙන devices වලට access කරන්න මේ strength කියන කේබල් එක අපි පාවිච්චි කරනවා. එතකොට මේ crossover කියන කේබල් එක අපි පාවිච්චි කරනවා device to same devices අතර. ඒ කියන්නේ PC to PC, laptop to laptop. මෙන්න මේ විදිහට same device to device අතර same device to device අතර data translation කරන්න අපි මෙන්න මේ crossover කියන කේබල් එක පාවිච්චි කරනවා. ඊළඟට අපිට කතා කරන්න ඊළඟ වීඩියෝ එකේ මම කතා කරන්න හිතාගෙන ඉන්නේ මේකේ ප්‍රැක්ටිකල් පාර්ට් එක කොහොමද මේ RJ45 කේබල් එකක් හදාගන්නේ කියලා. මේ RJ45 කේබල් එකක් හදාගන්න හරිම ලේසි. ඔයගලන්ට ඕනේ කරන hardware equipments තියෙනවා. ඔයගලන්ට ඕනේ මේ shop එකකින් ලාභදායීම දේ ඔයගොල්ලෝ මේක ඉදිරියට කියන්නේ ඔයගලන්ට දැන් මේ වීඩියෝ එක බලන්න නැති මොකක් හරි හේතුවක් ඇතුවනේ. ඔයගලන්ට මොකක් හරි කම්පියුටර් දෙකක් අතර data communicate කරගන්න ඕන. ඔයගලන්ට කරන්න තියෙන්නේ කඩේකට ගිහලා crossover කේබල් එකක් මිලදී ගන්න එක. ඔයගලන්ට device එකක් සහ වෙනත් device එකක් අතර කියන්නේ PC එක through වෙනත් internet router එකක් අතර ඒ වගේ දෙයක් අතර data share කරගන්න ඕන. internet එකට log වෙන්න ඕනේ. ඒ වගේ දෙයක් කරන්න ඕන. ඔයගලන්ට කරන්න දෙන්නේ strength cable එකක් මිලදී ගන්න. මේ කේබල් එක හදන hardware process එක ගැන මම කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න. ඔයගලන්ට ඊළඟ වීඩියෝ එක ගැන පුංචි කුතුහලයක් දැනෙන්න. ඒක තමයි මේ strength cable එකක් ඔයගොල්ලෝ අපි ඕනම කේබල් එකක් strength වේවා crossover වේවා. ඒ කියන්නේ හදන color code එක අනුව තමයි මේකේ වෙනස සිද්ධ වෙන්නේ. මේ strength cable එකක් හදනවා නම් strength හා crossover කියන කේබල් දෙකෙන් ඕනෙම එකක් හදනවා නම් අපිට මුලින්ම ඕනේ කරන hardware tool එක තමයි crimping tool එක. ඊළඟට මේ connectors ඕනේ කරනවා. අර plastic කෑල්ල ඕකේ දෙපැත්තට යන plastic කෑල්ල connectors ඕනේ කරනවා. ඊට පස්සේ ඒ වගේ මේ දෙපැත්තට යන wires ටික පිළිවෙලට හදාගන්න වෙනවා. ඊළඟට මේක cable cutter එකක් යන එක එනවා. මේ crimping tool එක ගද්දිම ඔයගලන්ට ඒකත් බලා ගන්න පුළුවන් cable cutter එක. ඊට පස්සේ cable tester එකක් එනවා. ටෙස්ටර් එකක් එනවා. මට ඔයගලන්ට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ ඊළඟට මොකක් හරි ඊළඟ ප්‍රැක්ටිකල් එක බලනවා නම් කේබල් එකක් ඔයගලන්ගේ ළඟ තිබ්බොත් ඔයගලන්ට ඒක ප්‍රැක්ටිකලි ඇප්ලයි කරලා බලා ගන්න පුළුවන් වෙයි. හොඳයි guys, ඔයගොල්ලෝ අමාරුවෙන් හරි මම කියපු දේවල් ටික වීඩියෝ එක ඉවර වෙනකම්ම
බලාගෙන හිටියනම් thank you කියලා කියනවා. හරි බයි. හරි guys එහෙනම් good bye. අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.